අයිබෝවන් සුබ උදෑසනක් ඔයාලා හැමෝටම කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ සත්‍ය කතාවක්. ඒ තමයි දශරත් මාංජිගේ කතාව. දශරත් මාංජි ජීවත් වුණේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගොඩක් දුප්පත් ගමක. මොහු සාමාන්‍ය කම්කරුවෙක් විදිහට තමයි රැකියාව කරේ. ධනයක්වත් ලොකු බලයක්වත් හරිහමං උගත්කමක්වත් ඔහුට තිබුණේ නැහැ. නමුත් ඔහුගේ අභ්‍යන්තරයක ශක්තියක් ඒ තමයි ආදරය, විශ්වාසය සහ අදිෂ්ඨානය. 1959 අවුරුද්දේ ඔහුගේ ආදරණීය බිරිඳ වුණු ෆල්ගුනි දේවි දරුණු විදියට අසනීප වුණා. ඇයව රෝහලකට ගෙනියන්න ඔවුන්ට තිබුණු එකම මාර්ගය උනේ ගමමානයේ ඉස්සරහින් තිබුණ කන්ද වටේ තියෙන කිලෝමීටර් 70ක් විතර දුර පාරක් විතරයි. මේ ගමනේ දිග නිසා ෆල්ගුනි දේවිට නියමිතතාවට ප්‍රතිකාර කරන්න බැරි වුණා. මේ නිසා දශරත්ගේ ආදරණීය බිරිඳට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා. මේ සිදුවීම නිසා දශරත් මාංජිගේ ජීවිතේ එහෙම පිටින්ම අනිත් පැත්ත පෙරළුණා. එදා එයාගේ හිතට තදින්ම දැනුණු දේ තමයි මගේ බිරිඳට වුණ දේ මේ ගමේ කාටවත් වෙන්න හොඳ නෑ කියන එක. දශරත් මාංජි එදා අසාමාන්‍ය තීරණයක් ගන්නවා. ඒ අසාමාන්‍ය තීරණය තමයි මම මේ කන්ද දෙබෑ කරලා ගම්මානේ ඉඳලා රෝහලට යන කෙටි පාරක් හදනවා කියන එක. දශරත් මාංජි ළඟ තිබුණේ සරල මිටියකුයි උදැල්ලකුයි විතරයි. යන්ත්‍ර සූත්‍ර මොනවත් නැහැ. උදව්වට කෙනෙක් නැහැ. මිල මුදල් තිබුණේ නැහැ. අම්මු දශරත්ට hina වුණා. සමහරු එයාව පිස්සෙක් කියලා හංවඩු ගැහුවා. ඒත් එයාගේ අදිෂ්ඨානය වෙනස් වුණේ නැහැ. දශරත් මාංජි දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද ටික ටික කන්ද කැපුවා. වැස්ස, හුළඟ, අවුව මේ කිසි දෙයක් එයා බාධාවක් කරගත්තේ නැහැ. එහෙම අවුරුදු 22ක් පුරාවට, ඒ කියන්නේ 1960 අවුරුද්දේ ඉඳලා 1982 වෙනකල් එයා කන්ද කපලා කන්ද හරහා අඩි 360ක් දිග, අඩි 30ක් පළල කෙටි පාරක් හැදුවා. ඒකෙන් ගමේ ඉඳලා රෝහලට තියෙන දුර සැතපුම් 9 වෙනකල් අඩු වුණා. අන්තිමට එයා ජයගත්තා. අදටත් ඒ පාර නිසා ගමේ මිනිස්සුන්ගේ ජීවිත බේරෙනවා. පසුකාලීනව දශරත් මාංජිගේ මේ අසාමාන්‍ය කැපකිරීම, එයාගේ අසාමාන්‍ය ජීවිත කතාව මාංජි ද මවුන්ටන් මැන් නමින් සිනමා කෘතියක් බවටත් පත් වුණා. ඉතින් මිත්‍රවරුනි, මේ කතාවේ අපේ ජීවිතවලට ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. දශරත් එදා අපිට උගන්වපු පාඩම තමයි ඉවසීමත්, උත්සාහයත්, කැපවීමත් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කියන එක. ඉතින් මිත්‍රවරුනි, අදට ගිහිල්ලා එන්නම්. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අසදි ක්‍රියේෂන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නත් එපා. අසදි ක්‍රියේෂන් හිත හදන YouTube නාලිකාව.